පුරාණ පොතේ පුස්තක පොතේ කියන මිනිහේ නිවැරදිව ජල පානය කරලා. ඒ කියන්නේ ආමේ නැතිවනේ. වතුරට බැස්සා මොකද වෙන්නේ? බ්ලොක් ටික යනවා. ඉස්සර තෙල් දාම මොකද වෙන්නේ? ඉන්ද්‍රිය ක්‍රියා කරන හાર્ට් එක වැඩ කරන්න ගන්නද කියන්නේ. බයිපාස් කරන්න ඕනේ නැහැ. හાર્ට් එක වැඩ කරනවා. පේනහල් වැඩ කරන්න ගන්නවා. බාකුගඩු වැඩ කරන්න ගන්නවා. ඇකිලිට දිගෑරෙනවා. අර ගෑනු අපේ යෝනි රෝග ආර්ථ රෝග පුරුෂයෙක්ගේ මුසල කොස්. දැන් වන්ද්‍යාභාවයේදී ගොඩක් අය වතුරේ බස්සලා තියෙන ඉස්සර අපි සීලලා. අපිත් එහෙම කරා. තේරුණාද වැඩ? හරි දැන් බලමු තෙල් ගෑමේ ගුණය. හිසක තෙල් ගෑමේ ගුණය. හිසේ තැන් තුනකට දාන්න. පළවෙනි පොයින්ට් එක තියෙන හිස මෙතන. මේ මොකද්ද? තෙල් වල. අල්ල කියලා බැලුවොත් මැදැංගිලි නමන්න මේ තෙල් වල. නලන්නට ඉස්කබල දෙක සංදිස්ථානයි. සංඥා පද්ධතිය තියෙන්නේ එතන. මම කව සංඥා විගලටලා තියෙන්නේ කියලා දැන්නේ. හොඳට වතුර බොන්න හොඳට නාන්න. තේරුණාද? මෙතන දාන පුතේ මෙතන තමයි මුළු මිනිස් සිරුරේම ඉන්ද්‍රියන්ට මැසේජ් යවන්නේ සංඥා ලබා දෙන ස්ට්‍රයික් පද්ධතිය පිටලා තියෙනවා. හරිද? දැන් ඕක හරි ලස්සන කියමනක් තියෙනවා. ඒක මම තේරුණාද? ඒකට මෙතනින් තමයි මේ ආඥාව දෙන්නේ. සමහරවිට ડિප්‍රෙස් වෙන්නේ මොකද? සෙරටොනික් කියන ස්‍රාවයක් ඉසු වෙන හෝමෝන් එක. ඒ කියන්නේ සතුට ලැබෙන හෝමෝනේ වැඩ කරන්නේ. ඒ ස්ට්‍රයික් වැඩ කරන්නේ. ඒ නිසා මට මැරෙන්න ඕනේ. ජීවත් වෙලා වැඩක් නැහැ. කියලා දිවිනා ගන්න සමහරවිට දිවිනා ගන්න හයියක් වන්නේ. ඊළ ගහන කුඩු ගන්න. එතකොට වැඩි කරන්නේ ඩෝස් එක ළමයි සෙරටොනික්. සතුට වැඩි වෙනවා. අපිට සාමාන්‍ය විදියට දරුවෝ හදාගන්න නම් ඒ දරුවට දිය හොඳට වතුර බොන්න දෙන්න. දරුවෝ හොඳට ගිල්ලවල නාවන්න. හිසට තෙල් දාන්න. ඒ තෙල විශේෂ තෙල. පැහැදිලිද මම මේ කියන එක? මෙතෙන්ට දැම්ම සංඥා වැඩ කරනවා. මෙතෙන්ට දාන්න ඊළඟට තුන් තැනකට දාන්න ડોක්ටර් ලියනගේ channel එකේ තියෙනවා මගේ ආච්චි අම්මා තෙල් දැම්ම මෙහෙමයි කියලා FB එකට ගියොත් සුවාසක වේදකෙදර කියලා ගහන්න ඒක ගොඩක් විස්තර තියෙනවා. දැන් මෙතෙන්ට දාන්නේ මෙහෙම දාලා එහෙමද? ඒ ඔක්කොම විස්තර කියනවා. දෙවෙනිම ගත්ත තෙල් ටික හිස මුදුනේ මොකද්ද තියෙන්නේ? මොලේ. කොඳුරේ පෙළ පටන් ගන්න මොලේ ඉඳලා හුදේ යන පරිදි මෙතෙන්ට දාපුවම මුළු ඉන්ද්‍රිය පද්ධතියම රෙපයා කරනවා. ටොයිලට් එක නැත්තා. ඔයාගේ බඩ පුරව දාන මල බදින. ඔයා කරන්නේ වතුර බොලේක සිස්ටම් එක ગેස්ට්‍රයිටිස් හොඳ කරගන්න පුළුවන්. වතුර බහැලා ඉන්නවා. තේර හැම වෙලෙම නේ පුළු පුළු වගේ නාන්න ගිහින් නාන්න බෑ. ඉස්සර තෙල් දාන්න ඕනේ පණු ගේට් එක බොන්ඩෝ. දැන් තෙල් දාන ඊළඟ තුන්වෙනි තැන තමයි දෙල්ලයි ඉස්කබලයි දෙක සංදිස්ථාන. ඇස කන දිව නාසය. හතර ඉන්ද්‍රියම පාලනය කරන ප්‍රධාන ස්ථායු අතර සම්බන්ධ වෙච්ච මර්මස්ථානය තමයි මාර්ගීස්ථානේ කුඩා මොලේ අනුමත. හරිද? මේක තමයි අපිව මෙහෙවන්නේ. හරිද? තෙල් දාන්න. දැම්මත් ලැබෙන ගුණ අහගන්න. හිසට ගෑ තෙල දෙපාරට දුවයි. සර්ව ව්‍යාධීන් හිතයි. දෙපාරට ගිය තෙල ඇසට දුවයි. සියලු අක්ෂි රෝගීන් හිතයි. ඇසට ලූ තෙල කන් වලට දුවයි. සියලු කර්ණ රෝගීන් හිතයි. කනට ලූ තෙල ශිරෝ මොළයට දුවයි. සියලු මනෝ රෝග වලට හොඳයි. හරිද? ඔයාලගේ දරුවා ડિප්‍රෙෂන් එකකින් ඉඳලා ඔයගොල්ලෝ මානසික අපීඩනයේ තියෙනවා. දැන් මම පොලිසියේදී කොයි කාකි සුට් එක ගලස බහිල්ල වතුරට ගිහිල්ලා ඔයාගේ ආතතිය නැති වුණා ස්ට්‍රෙස් එක දිනිස්සනවා. ගෙදර සමාදාන වෙනවා. අංශයෙන් සම්බන්ධතාව පිළිෙන්නේ නැහැ ඔයගොල්ලෝ.